Allah kelak. Dari video. Kakulnya ini mana kamera lagi? Tiba tiba. Muka mayu pemakarannya tadi jangan. और अरका गहाने का मशीन नहीं है इंडियन ने dia itu जाने का dan dah दादी का एक අතිවිශාල පිරිසක් මේ වන විටත් මට කියලා බැහැරව ගියා තොරණ විවෘත කිරීම ප්‍රමාද වේදෝ කියලා. ඒ අනුව අපි මේ මොහොතේදී මේ උත්සාහ අරගත්තේ ඉක්මනින් මේ බත් ගීතය ඉදිරිපත් කරලා ඊළඟ තොරණ විවෘත කිරීමේ කටයුතු සිදු කරන්නටයි. ඒ වුණත් බත් ගීතය අතරතුරේ යලිත් වතාවක් තොරණේ කටයුතු සිදු කරගෙන යන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාදෝෂ සිදු වෙලා තියෙන බව පේනවා. අපේ මේ කණ්ඩායම පැමිණීම සහ අපේ ළමයි සූදානම් වීම තුළයි මේ ප්‍රමාදය වෙලා තියෙන්නේ. අපේ පිළිබඳව
කනගාටුව පළ කරනවා. තව ඉතා සුළු වේලාවකින් මේ භක්ති ගීතය ආරම්භ කළ වහාම ඒක නිමා වෙච්ච වහාම තොරණේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම තිබෙනවා. සුළු වේලාවක් ඔබ හැමදෙනාම අද දිනේදී මේ තොරණ විවෘත කිරීම සඳහා ආරාධනා ලැබ සිටින කීප බලක් මේ ස්ථානයේ පැමිණිලා ආපසු ගියා. මෙන්න මේ අයට අපි ආරාධනය කළ තිබෙන අද දවසේ සපරගමුව මහසමන් දේවාලයේ ගරු බස්නායක නිලමේ දුරන්දර සුනිල් ශාන්ත වීරසේකර මැතිතුමන්, රත්නපුර ප්‍රාදේශ සභාවේ ගරු සභාපති තැන්පත් බන්දුලියස් කරවිට මැතිතුමන්, මහින්ද පුස්කර වතුරනෝ කල්යනා සභාවේ ළඟට ආරම්භ මුදුන් සඳේදී බෝබන බෝවත් අතරින් සිලි සිලි නදී සෙලවෙයි බෝදලි සුලෙවි බෝ මළුවේ සිටඳි සුදු වැලිකට අතරින් සෙවණැලියදී ලෝකම් කරන විලසින සිව්වනාරටත් නිල් සමිඳුන්ගේ ගුණ වයන්නට සදහම් වනපදයේ කමාරසිය සංජීවනි හිරංග සංගීත ආශ්‍රය සම්බන්ධ බැල්බැඳ සදහදියකට නගා සප්තස්වරයෙන් ගයන්නට අවසරයි අප සැමට. මට පස්සේ බලන්න දෙන්න. නාරාධිපති මල්වල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද රාජකීය පඬිත ගාර්හ ශාස්ත්‍රවේදී දිව්‍යාගම සිංහ ස්වාමීන් වහන්සේ ශ්‍රී ඥානෝපාස දහම් පාසල් ප්‍රධානාචාර්ය ගරු ඇටිකේල්පොළ කල්යාණාදම් හිමි ඥානෝපාස ආචාර්ය වතුකාරක මංගල ඥානසිරි දම්බුලුකන්ද දහම් පාසල් ප්‍රධානාචාර්ය මාහිල්ලේ හිමරත්න හිමි ශ්‍රාමලත් සංගීත ආචාර්යනි අනුලා බෝගහව අටේ රුපියල් 10 ටිකට් අරගෙන ඉන්න. අර එයා වැඩේ කරන්නේ මම පන්සලේ ගිහලා එන්න. මොනාරෝ? මේ යන්න පොඩ්ඩක් එන්න. ඒ ළමයා මොකක් කරද්ද දන්නේ නැහැ. පොඩේ ඉන්න. යා. පොඩ එළිය තියනවනේ ලෝකේ. හරි නయ్యා. ඒ ළමයා මට ඉස්සරහ යා. ගයි සරෙන්න. නෑ එළියේදී ලයිට් තියෙනවා. හරියට ඉන්නවද? හරියට. පස් දෙනෙක් එක්ක ඉන්න. අනිවාර්ය කමන්නේ සර්. මණ්ඩල පොඩ්ඩක් ඉන්න. අනිවාර්ය කමන්නේ සර්. මණ්ඩලට පොඩ්ඩක් ඉන්න. හරි ගියා කමන්නේ. මේ ඉන්නේ කන්නේ ඔයා ගිහලා කාර්යයට යන්න. මහේෂ් දැන් Thank you.
වහන්සේ දෙවර දාලා තියෙනවා හොඳයි නේද සර්? දාලා තියෙනවා හොඳයි කියන්නේ. ඒක මෙහෙන් එන එකට වඩා බැලන්ස් කරලා දුන්නේ නැහැ නේ. ආරාධනා ලැබ සිටින
අප ප්‍රදේශයේ සහ ප්‍රදේශයේ පිට අපේ හිතවත් ආරාධිකාමකයන් හැමදෙනාම විහාරස්ථානයේ වෙනුවෙන් විහාරස්ථානයේ දායක සභාව වෙනුවෙන් සහ සියලු විහාරස්ථ සංවිධාන වෙනුවෙන් සාමත්ම ගෞරවයෙන් ප්‍රතිවේදීව සහ ආශිර්වාද පූර්වකව මේ වෙලාවේ පිළිගන්නා බව මා ප්‍රථමයෙන්ම සිහිපත් කරනවා. යන් ඔක්කොම යන්. පින්වත්නි මෙම මල්වල ශ්‍රී කල්යාණාරාම විහාරස්ථානය මේ ප්‍රදේශයේ පමණක් නෙවෙයි රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි සබරගමු පළාතේම ඓතිහාසික සුවිශේෂ විහාරස්ථානයක්. සමස්ත ශ්‍රී ලංකාවටම අධ්‍යාපනික වශයෙන් ශාසනික වශයෙන් අත්‍යදාර කාර්යභාරයක් සියවස් ගණනාවක් තිස්සේ සිදු කරගෙන එන ඓතිහාසික විහාරස්ථානයක් මේ මල්වල කිරිවෙන් විහාරස්ථානය. මේ විහාරස්ථානයක් වගේම සම්භාව්‍ය ගණයේ අධ්‍යාපන ආයතනයක් ඉතාමත් උසස් විශිෂ්ට කිරිවෙනක් පැවැත්වෙන ස්ථානයක්. අපවත් වේවදාල අතිගෞරවාර්ය අපේ වතුරේගම ඥානෝභාස මහානායක මාහිමිපාණන් වහන්සේ දකුණු රට ඉඳලා දකුණු ප්‍රදේශයේ ඉඳලා මේ ප්‍රදේශයට වැඩම කළා. මේ විහාරස්ථානය පිහිටවලා විහාරස්ථානයේට ආසන්න අනෙකුත් ගම් රාශියක බවත් විහාරස්ථාන අපේ කාර්ය මණ්ඩලය ඊට වඩා අතිශයින් අගය කරන මේ අමිල සේවාව පිළිබඳව මේ කාර්ය එකම වඩ වාසුනාය කෙනෙක්ගේ මනසේ නිර්මාණය වෙච්ච දෙයක්. ඒ වාසුනාය තමයි අපේ එස්.ඒ. සිරිසේනද සිල්වා මහත්මයා. එතුමා හොඳ වඩ වාසුනාය කෙනෙක්. දරවාජනලාගේ දේවල්, ගෙවල් වහලවල් වගේ දේවල් හදන නිර්මාණය කරන වාසුනාය කෙනෙක්. ඒ වාසුනායගේ මනසේ ඇතිවෙච්ච සංකල්පයක් තමයි අද මේ ජාතක කතාවේ ඔබ අප දකින්නේ. ඒ නිසා මිනිසාට ළමයාට අවශ්‍යතාවය තිබෙනවා නම් හැකියාව තිබෙනවා නම් මුද්දේ දිනු කරගන්න පුළුවන් නම් අතිශයින් උසස් නිර්මාණ සිදු කරන්නට හැකියාව තියෙනවා කියන එක හොඳම සාධකයක් මේ සවිසාර තොරණ. අපේ ඒ නිසා මේ වටිනාකම මුදලින් පක්ෂේරු කරන්නේ නැහැ. මේ අමිල ඉලකරණ හැකි වටිනාකමක් තියෙන දර්ශනීය තොරණක් වාසීපත් කරන්නට ඕනේ. වෙනත් ඕනම තොරණක් වක්කස් රාශියක එළවලන සිතුවන්ගේ තේකින් තමයි අපි දකින්නේ. ඒ විශේෂයෙන් අපි බලන්නේ විදුලි කාර්මික එහි අමිල වටිනාකමක් තියෙනවා. අපි ඉතාම ආශිර්වාද පූර්වකව මේ වෙලාවේ සිහිපත් කරන සියලුම ගමන කතා ඒ යන්ත්‍රානුසාරයෙන් වැඩ කරනවා. උප ඒ රූප නඩපන ගමන් පොඩ්ඩක් ඇලිවලා බැලුවොත් දැක ගන්න පුළුවන්කම ලැබෙයි. නෝල් පටවා දෙකකින් මොනතරම් දේවල් සිදු කරන්න පුළුවන්කම තියෙනවද කියලා. අපේ විහාරස්ථාන ආශ්‍රිතව කිරිත්තුවේ වටිනාකම ඉඳලා මොනතරම් වටිනාකමක් ඒ හා සම්බන්ධයෙන් තියෙනවද? එම නෝල් වල වටිනාකම චලන චිත්‍ර වලට ජාතක ආධාර ලබා දෙන්න පුළුවන්කම දෙන කාර්යාලයට විශේෂ ආධාර ලබා දෙන මේ වේදිකාව මතදී කියවාමි. ඉතින් ඔබ හැමදෙනාම ඒ සෑම කරුණක් පිළිබඳව අවධානය යොමු කරන්න. මොනම පරිත්‍යාගයක් සිදු කරන්න අපේ දායක සභාවේ කෙනෙක් සීමන් මහත්මයාම ලැහැත්තිලා තියෙන ස්ථානයක ඒක අපි ආචාර්ය මණ්ඩලයේ කෙනෙක් ඉන්නවා ටිකක් දෙන දැන ඒ ඕනම තැනකට පැමිණිලා තමන්ගේ ආධාරය ලබා දෙන්න පුළුවන්. නැත්නම් කාර්යාලයට පැමිණිලා ආධාරය ලබා දෙන්න පුළුවන්. ඊළඟට මම මතක් කරන්නට ඕනේ තවත් සුවිශේෂ දර්ශනයක් තියෙනවා මේ පිරිවෙන් ආයතනයේ අපොස උසස් පෙළ පන්ති අධ්‍යාපනය ලබන ශිෂ්‍ය දරුවෝ විශේෂ මන්දිරයක් නිර්මාණය කළා තියෙනවා. ඒ නිර්මාණශීලී ස්ථානයක සඳහන් කරන්න පුළුවන් කොළඹ ගෘහාව කියන නමින් හඳුන්වන්නේ. නම පිළිබඳව මම ඉස්සර කැමැත්තක් දැක්වේ නැහැ. මොකද ඒ හා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මතවාදයන් සමාජය තුළ එච්චර සාර්ථක නැහැ. නමුත් අපි වචනය භාවිත කරලා තියෙනවා. අපොස උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන ගිහි ශිෂ්‍ය දරුවන්ගේ ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා ගැනීම තමයි එම ව්‍යාපෘතියේ පරමාර්ථය. ඒ ළමයි රුපියල් 20ක ටේට් එකකින් පෙන්නනවා. ඒ මුදල් යෙදවෙන්නේ මේ විහාරස්ථානයේම ජීවනවටයි. ඒ ව්‍යාපෘතිය වශයෙන් යම්කිසි කාර්යයක් කරනවා. ඒ කරන කාර්යය කරන්නේ මේ විහාරස්ථානයේම
යම් නිර්මාණයක් තමයි කරන්නේ. මෙහෙවන්නේ අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය මේ ඥානෝපාස මහපිරිවෙනේ ආචාර්ය අපේ තායිලන්ත මහා පඤ්ඤා විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය සුමිත සිල්වා මහත්මයා ඒ හොල්මන් ගුහාවේ සියලුම නිර්මාණ ළමයින්ට උපදෙස් දීලා නිර්මාණය කළා තියෙනවා. ඒ හොල්මන් ගුහාවේ වෙන දේවලුත් අපේ ජන සාහිත්‍යයට අන්තර්ගතයි. ඒ නිසා ඇත්තට ටිකටයක් ලබාගෙන ඒ ස්ථානයේ නරඹන්න පුළුවන්. යම් ගැටලුකාරී තත්ත්වයන් ඊයේ මතුවලා තිබුණේ මේ ස්ථානයේ. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් මත කරගන්නේ නැතුව විශේෂයෙන්ම ආචාර්ය උපදෙස් ඇතුව කරන තැනක් නිසා එතන වෙනත් මේ ගමේ කොටේ තැනක වගේ සිදුවේ එතන සිදුවෙන දෙයක් නෑ. මොකද අපේ අධීක්ෂණය යටතේ විශේෂයෙන්ම ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ස්ථානය පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපට බියකින් සැකයකින් තොරව එමේ ස්ථානයේ නරඹන්නට හැකියාව තියෙන ඒ අත්දැකීමත් ඔබට ලබා ගන්න පුළුවන් වන්දින දරුවන්ගේ අත්දැකීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ කාරණා ටික තමයි මට මේ වෙලාවේ සීතල වීඩියෝ හරි සර් කො සුමිත් සර් එන්න මේ දැන් එනවනේ දැන් කවුද දන්නවද විරුද්ධ කරන කට්ටිය සෙට් එකම අරගෙන එනවා මම මේ සර් සුමිත් සර්ට කතා කරලා ඉන්න දැන් මෙතනට අද කවුද දන්නේ ඉන්නේ අර කැංගිලි උන්නේ මේ උරාර යනවා අම්මානේ කලකට වෙන්න කලර් රවුල් හරිනේ කලාව ඒක තියනවා පොඩ්ඩක් හැටි අවුලනේ කොයි හරි පොඩ්ඩක් සුමිතර පොඩ්ඩක් හරි 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 කවුද කියන්නේ සර් මට කලන්ත ඇදගෙන එන්නේ කලන්ත ඇදලා තියෙන මේක ඇතුළේ ඉඳලා මූ හිටිය හරියක් හිටිය ඊට ලැබේ බොරු කියනවා නේද එච්චර බය වෙනව මොකද එන්නේ ඊය කම්බල් දුන්නොත් එන්නේ අන්නනේ බයි වම් පෑන් නෙවෙයි කොහෙද කැමරාව පොලේ වලට කැමරා ගන්න හල්ලේද පොලේ ගණන් කරනවා පොලේ ගන්නවා වීඩියෝ ඒ මමත් මේ සාක්ෂි රෙඩිය ගියාම මේක වැළුවත් ඒවා අපිට ගහන්නේ ඒකට ගහන්නේ වෙලුවම මංගොල්ල තමයි ඉඳලා තියන්නේ කියයි මංගොල්ල කාර්යකගේ වල්ලන මංගොල්ල කාර්ය වල්ලන ඒක කලි ගන්න අර අරුන් ටික අල්ලාම් පොඩ්ඩ ඒක අල්ලා බලන්න මම කියන්නේ දාන්න දෙන්න අර ඕකද කැමරේ කරා හරි ශාන්ත පිළිගන්න මාගෙට කණ්ඩ දෙක හරියට බලනකන් ඉන්නේ ඔව් ලෝක අපිට අමුතු හොරේ අමුතුකින් නැවුලන්නේ මේ ඇස්තේම පොඩි සවුත්වක් තියෙන හොල්මංගගේ ඇත්තටම අම්ම පතින් යනකොට
ඉතින් ඕෆ් කරානේ. ඔෆ් තමයි අයින් කරන්න කිව්වේ. ඒක අරන් යන්න ගෙදර ගිහලා යන් යන්න. මම පොඩ්ඩක් අල්ලන්නකෝ. මම නළුවක ඉන්න පොඩ්ඩක්. ගුටි වැඩ කරන්න බෑකෝ ගුටි කනකොට අල්ලන්න බෑකෝ ඇඟ වතර ඉතිනකම් ගුටි කෑවා. කලින් මම ටග්ගල් ගිහින්. වෙඩි වල කට්ටිය තම්බල ගියා පුතා නාවයිද. ආගම්නේ පොඩ්ඩක් මොනේ මොනද. පොඩ්ඩක් දාගන්නද? ලස්සන මොකද බලන්නද? අස්සමන කියන්නේ තියෙන්න බෑ කල්ලා දාන්න. පොල්ල පැටිලා පුවක් අතර වෙන්නේ. යන්න බෑ. පොල්ල කියන අයිය වෙන්නේ කියලා. කලංජාකෝ ගෑරෙන්න. බඩගිනිස අවදානට වෙන්න උදානලා ඉතලද අපි මේ ඇතුළේ හිටිය කට්ටිය කාලේ ඉන්න. අන්න ඒක තමයි ලෝක පහිත. හා. එන්න ඕනේ ඔක. යකෝ ආයි මගුල අල්ලලා මේ දරුවනේ මගේ දරුවනේ මගේ මේ හොල්මන් දරුවනේ මගේ නවත්තපන් යකෝ දැන් හොල්මන් මේ හොල්මන් බඩු විනානේ මෙන්න අනිත් එක හොල්මන් වීඩියෝ කරනවා කියලා වීඩියෝ කරන තමයි යකෝ වීඩියෝ කරනවා කැමරා බොරු වැඩ කරන්න බෑ අරු කොයි වෙලාවද ඇටි පොල්ලක් කියන්නේ මම බෑ දරුවා ඇමරිකාවේ පොළු තියාන මොකක්ද උඹලා කියන්නේ? පොළු තියාන උඹලට ගහන්න ඕනේ මම.
My
mate aveserai saminduni dan namannate mere vadevasana podi hamuduruwani obage mage divi purat sami dot etuvasene divere vandvatemi illi siuru kone वासनावत भगवती मुस्लिम तमिलनाडु स्वर्ण विहार स्थाने दिमाल तमिलनाडु स्वर्ण विहार स्थाने धर्मशाला मंदिरे बहले පිරිසකට කරගෙන බලාපොරොත්තුෙන් අද තාමත්ම දිරාපත් වී තිබෙන නිසා
මෙදාට වෙන මල්ලි ගෙදර